එච්චර ලොකු ගාණක් රෙන්ට් එකක් ගෙවලා කිලෝග්‍රෑම් 150ක් අරගෙන ඔච්චර දුර ගුවනින් යන්න ඕනේද? ගලගෙදර සම්පූර්ණයෙන්ම නාය ගිහින් ඔය ගස් වැටිලා අරවා මේ ඔක්කොමත් හින්දා අය 4ක විතර බ්ලොක් එකක් තිබ්බා. නුවරට ලේසියෙන් එන්න බෑ. එතනින් කොත්මලේට ඊට වඩා බ්ලොක්. ඔක ගොඩබිමෙන් ගියා නම් පැය ගානක එකක්. අනිත් එක මට ලැබුණු පණිවිඩ මට ආව පණිවිඩ වල තිබ්බේ හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනට අනේ සර් අපිට ගෙනත් දෙන්න ක්‍රමයක් නැද්ද? මට තිබ්බ එක ක්‍රමයයි. එතන මම බැලුවේ ඒකට යන මුදල නෙමෙයි. එතනදී මොලේ තියෙන මිනිහෙක් බලන්නේ ඒකට යන මුදලද කාලයද? කාලය බැලුවේ. ඔයාලා හිතන්නේ කොච්චර පොඩි වෙලාවකින් ගියාද? නාරම්මලෙන් ටේක් ඕෆ් කරලා කොත්මලේට ගියා විනාඩි 20න්. ඒ කාලයයි ඒ වෙලේ බලන්නේ. ඒ කාලයට යන්න වෙන යානයක් නැහැ. ඔය කියන කට්ටියට මොකක් හරි ක්‍රමයක් මට දෙන්න තිබ්බනම් මම යනවා ඒක නැගලා. වෙන එකක් නැහැ. එතකොට මම පෞද්ගලික මුදලින් ඒ හෙලිකොප්ටර් එක අරගෙන ගියා. ඒකෙන් මම රජයට යම් ප්‍රමාණයක් ඉතිරි කරලා දුන්නා. දැන් කියනවනේ ඒ මුදලින් වෙන වැඩක් කරන්න තිබුණා. ඒ මුදලින් වෙන වැඩක් කරපුවාම හෙලිකොප්ටර් යන්නේ කොහොමද? හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකකට ලෑන්ඩ් කරනකොට පිට්ටනියකට බහිනකොට මේ කොහොමද මේ එච්චර ආරක්ෂකාංශ නිලධාරීන් පිරිසක් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නේ. මෙච්චර අසීරුතා තියෙන මොහොතක නම් ඒ නිලධාරීන්ට ඒ වෙලාවේ කොච්චර වැඩ තියෙන්නද? මේ මුතුගල චොපර් එකකින් එනවා බලන එකද ඒ වෙලාවේ ෆැන්ටසි. මම එතෙන්ට යනකොට තමයි දන්නේ ඉන්දියන් හෙලිකොප්ටර් එකක් එතෙන්ට එන්න නියමිතයි කියලා. ඒක තමයි අර ආමිගේ කට්ටිය විත් හිටියේ. මම දන්නේ එහෙම එකක්. මම ගිහින් බඩු ටික දීලා එන්න ආවේ. ඒනකොට එතන කොල්ලෝ ටිකක් හිටියා. ආමිගේ කොල්ලෝ ටිකක් හිටියා. ඒගොල්ලෝ වෙලා කතා කරනකොට බෑ මට කතා කරන්න බෑ. එහෙම කියලා යන්න බෑනේ. පොලිසියට සැලියුට් ගහන එක මම ඒකයි කිව්වේ අර OIC මහත්තයාට කට් කියලා නෑ ෆිල්ම් එකේදී. තාම සැලියුට් ගහනවා. හරිද ආරක්ෂකාංශ දැක්කාම සැලියුට් එකක් ගන්න. සැලියුට් එකක් වල නිකන් යනකොට යාළුවන්ට පොඩි සැලියුට් එකක් යනවා මචං කියලා ගහන්නේ නැද්ද? අපිත් පොඩි ෆෝසස් එහෙම කොල්ලෝ හම්බුනම අපිටත් පොඩි අභිමානයක් තියෙනවා අපේ රටේ කොල්ලෝ. රණවීරු ඒතර අපිත් පොඩි දන්න විදිහට දන්නේ නැද්ද? මෙහෙම එකක් දානවාද? මෙහෙම කරන්න බෑනේ. ඒකටත් කතා කියලා. හරිද? මේ හරි කරදරයක් වුණානේ. මම හිතන්නේ චොපර් එකක් දෙපාරක් ලෑන්ඩ් කරලා තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකට. මොකද හේතුව එයා ඒ චොපර් එක ලෑන්ඩ් කරන එකේ ෂොට් එකක් තියෙනවා. හරි? එතකොට අනිවාර්යෙන් කැමරාමන් දැන් එතනට ගොඩබිමෙන් ළඟා වෙන්න බැරි තැනක් කියලානේ එයා කියලා තිබ්බේ. ඒ කියන්නේ චොපර් එක එකපාරක් ලෑන්ඩ් කරලා කැමරාමන්ව බස්සලා ආයෙ උස්සලා ආයෙ බස්සන්න බෑ. ඒ ෂොට් එක ගන්න. මං කියන්නේ සිනමැටිකලි හිතනවා නම් දේවල් ගැන. හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරනකොට කැමරා කට්ටිය කොහොමද හිටියේ කියලා අහනවා. ඒ හෙලිකොප්ටරේ ලෑන්ඩ් වෙන්නේ නාරම්මල. ඒ සීන් එක නාරම්මල සීන් එක. ඒක කට් කරලා අරගෙන එඩිට් කරද්දි ලස්සනට හදලා. ආයෙ පොඩ්ඩක් බලන්න ඕන ඔය කමෙන්ට් කරන මැක්ටෝ මේ ඉඳගෙන බලන්න එපා මොලේ තැන්ලා ඉඳ හිටගෙන බලන්න වීඩියෝ එක. ඒක මෝඩයිනේ මේ නාරම්මල සිද්ධියක්. අර චිත්‍රපටියක පහුගිය කාලේ මුතුගල් සර් රංගපෑවනේ. OIC කෙනෙකුටද කාටද? ඒ අධ්‍යක්ෂවරයා මුතුගල සර්ට තාම කට් කියලා නෑ. තාම ඇක්ෂන් එකේ තමයි ඉන්නේ. හරි එහෙනම් අනේ කරුණාකරලා කෝල් එකක් දීලා හරි කට් කියලා කියන්න. මොකද මේ ගානට දිගටම රඟපාන්න ගියාම අපිට බලන් ඉන්න අමාරු ගතියක් තියෙනවා. දැන් මම යනකොට මට උදව්වට කෙනෙක් කරගෙන යන්න බෑ. මම බැලුවා මගේ ළඟ ඉන්න ඔක්කොම 6-4 කට්ටිය. හරිද? හෙලිකොප්ටරේට බර අඩු එකෙක් පටව ගන්න ඕනනේ. කැමරා කරන්නත් පුළුවන් වුණොත් තවත් වටිනවා. මොකද ඒක මට සිහිවටනයක් නේ. මට සිහිවටනයක්. මේ වගේ මොහොතක මම ගිහින් මේ මිනිසුන්ට උදව් කරා කියන එක මම සිහිවටනක විදිහට තියාගන්නවා. ඒකට කාටවත් බඩේ අමාරුවක් හැදෙන්න විදිහක් නෑනේ. උප්පත්තියෙන් කුහකයෝ. පස්සේ කාලේ කාවේවත් නෙමෙයි උපතින් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පරම්පරාවෙන් එන්නේ ඇත්තේ. මුතුගලගේ ධනය රජයට පවරාගත යුතුයි. තකින් හිඟන්නතු. හිඟන්න. අපිත් CT100 එකේ නුවරෙන කාලේ ලස්සන වාහන දැක්කා. හැබැයි ජීවිතේට හිතුවේ නෑ මේකගේ සල්ලි අපි ගන්න ඕන කියලා. මට හිතුනේ මේ වගේ වාහනයක් මම ගන්නවා කියලා. පේනද හිඟන්නෙක්ගේ මොලේ තියෙන එකේ වෙනස? මුන් තනිකර මුන් ඔන්ලයින් හිඟන්න. මුන් ඔන්ලයින් ඇවිල්ලානේ මේව ගහන්නේ. යපුම් මානසිකත්වෙන්නේ තියෙන්නේ. මේ කුහකකම